ජූනි 4 වෙනිදා අපේ ඇනිවර්සරි එක දවස අපි මේ දළදා මාලිගාවට කිරි ආහාර පූජා කරන්න තමයි යන්න හදන්නේ. මම මේ කිරි ආහාර හදාගන්නේ සුවඳල් හාල් වලින්. මේ පැකට් එකේ කිලෝ එකක් තියෙනවා. කිලෝ එකෙන් මම හරියටම භාගයක් විතර වගේ වෙන්න ගත්තා. එතකොට ග්‍රෑම් 500ක් වගේ වෙන්න. මම මේ කිරිබත් ටික ලිපේ තියාගන්නේ තැඹිලි වතුරෙන්. තැඹිලි ගෙඩි ලොකු තැඹිලි ගෙඩි දෙකක් විතර වගේ මට ඕන වුණා මේ කිරිබත් හොයාගන්න. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් තමයි දැම්මේ පොල් කිරි වෙනුවට. මෙන්න මේ වගේ පාත්‍ර 3ක් හදලා තවත් ඉතුරුනා කිරි ආහාර. මම මීපැණි නම් දැන් දාගත්තේ නැහැ, මොකද මීපැණි පස්සේ දාගන්නවා කියලා හිතුවා කැන්ඩි වලට ගිහිල්ලාම. අපිට යන අතරමඟදී ගොඩක් සුවඳ මල් හම්බුණා. සමන් පිච්ච, ගැට පිච්ච වගේ. ඉතින් අපි ඒ මලුත් කඩාගෙන තමයි ගියේ. මං මේ විදියට පේපර් ප්ලේට්ස් වල ඒ ටික අරේන්ජ් කරගත්තා. ඇතුලේ ආසනයට පූජා කරන්න පුළුවන් සමන් පිච්ච, ගැට පිච්ච මල් වගේ ඒ මල් විතරයි. අනිත් මල් පූජා කරන්න ඕනේ එළිය ආසනයට. අපි දළදා මාලිගාවට යනකොට 4 විතර වගේ ඇතේ. කඩුන් වහන්සේ වැඩ ඉන්න තැන එතන දොරටුව විවෘත කරන්නේ උදේ 5:00 ඉඳන් 7 වෙනකම්. එහෙම නැත්නම් ආයේ 9:00ට. අපි ඉතින් වෙලා තියෙන නිසා එතකන් වැල්බෝධින් වහන්සේත් වන්දනාමාන කරලා 8:00ට විතර කිව් එකට ගියා. මෙන්න මේ පේන කිව් එකේ තමයි අතුලේ ආසනයට පූජා කරන අය ඉන්නවනම් කිරි ආහාර එහෙම යන්න ඕනේ. මට නම් ඇත්තටම ඇතුලේ ආසනයට පූජා කරන එක තමයි ගොඩක්ම ආස. මොකද කඩුන් වහන්සේ අපිට ඇස් දෙකෙන් බලාගෙන ඒ පූජා කරන එක ඇත්තටම ලොකු සතුටක්. සමන් පිච්ච, කැටි පිච්ච වගේ මලුත් අපිට පූජා කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මේ අපි දැනගෙන හිටියෙත් නැහැ. නානමුර මංගල්‍ය කියලා මංගල්‍යයක් තියනවලු බදාදා දවස්වලට. ඒ කියන්නේ ඖෂධ ගොඩක එකතුවකින් හදපු පැන් එකකින් කඩුන් වහන්සේ ස්නානය කරනවා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ඒ පැන් මිනිස්සුන්ටත් බෙදලා දෙනවලු. ඉතින් උදේ ඉඳන්ම ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් එනවයි කියලා කිව්වේ. ඒ පැන් අර ගන්න චුටි බොටල්ස් එහෙමත් අරගෙන එන්න ඕනෙලු. ඒ පැන් අපේ මොනහරි තුවාලයක් තියෙන තැනක නැත්නම් අතක් කකුලක මොනහරි රිදෙන තැනක් තියෙනවා නම් ඒ චුට්ටක් හරි ඇප්ලයි කරත් ලොකු ගුණයක් එනවා කියලා තමයි අපිට එතනින් කිව්වේ. ගොඩක් ඔය ලෙඩ අසනීප තියෙන මිනිස්සු අරගෙන යනවා කියලා කිව්වා ඒ පැන්. ඉතින් අපිටත් ඒ පැන් ගන්න අවස්ථාවක් හම්බුණා. අපි අඳුරන දළදා මාලිගාවේ ඒ ඇතුලේ ඉන්න කෙනෙක් හම්බ වෙලා ඒ පැන් එක ගොඩක්ම සුවඳයි. ඒ වගේම නිකන් රතු පාටට හුරු පැහැයක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඒ පැන් එක තමයි. ඊට පස්සේ අපි රාජතා බලන්නත් ගියා. රාජතාගේ මියුසියම් එකට. එයාවත් තියලා තියෙන AC කරපු ග්ලාස් එකක් දාපු නිකන් රූම් එකක් වගේ තැනක. ටෙම්පරේචර් එක හරියට කන්ට්‍රෝල් වෙන්න ඕන නිසා තමයි ආව එහෙම තියලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා තව මියුසියම් එකක් තියෙනවා. ඒ මියුසියම් එකේ නම් ෆොටෝස්, වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. හැබැයි ඒක ගොඩක්ම ලස්සනයි. ඔයගලන් ගියොත් යන්න. මොකද බුද්ධාගම එක රටවල් වල තියෙන්නේ කොහමද? ඒ වගේ හරිම ලස්සනයි. ඇත්තටම මට නම් ඒක ගොඩාක් වටිනවා. ඊට පස්සේ ඒකේ එක්සිබිෂන් සෙන්ටර් එකකුත් තියෙනවා. ඒකෙත් ගොඩක් අපිට අපේ බුදු මැදුරට මොන හරි ගෙදර තියාගන්න ඕන දේවල් හැම දෙයක්ම මෙතන තිබුණා. මමත් මෙන්න මේ ටේබල් මැට්ස් ගත්තා බුදු පහන තියෙන තැනට. අපි දළදා මාලිගාවෙන් පස්සේ සඳකිරි සෑයටයි නෙල්ලිගලටයි ගියා. මම ඒ වීඩියෝස් නම් මේකට ඇඩ් කරේ නැහැ. මෙන්න මේ පේර පැලෙත් අරගත්තා. අපි ගිහපු ගමන මතක් වෙන්න ඕන නිසා ගන්නවරුවෙන්. ඉතින් අදට ගිහින් එන්නම්. ආයෙත් දවසක ඉක්මනටම මුණ ගැහෙමු.